ත්‍රිෂී මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ නෝම්බි කාලේ අපේ මුස්ලිම් යාළුවන්ගේ ගෙවල් වල නිතරම හැදෙන කැඳ එකක් තමයි අද මං හදන්න යන්නේ. මේක ගොඩාක්ම රසවත් ඒ වගේම ගොඩාක්ම ගුණ ඇඟ සිසිල් වෙන කැඳ එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මං හදන්නේ දෙන්නෙකුට වගේ ප්‍රමාණයක්. ඉතින් මං මෙතනදී සුදු කැකුළු හාල් ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඊට අමතරව කරපිංචා ඉති දෙකක්, උළු හාල් තේ හැඳි භාගයක්, රම්පේ කෑල්ලක්, අඟලක විතර ඉඟුරු කෑල්ලක්, සුදු ලුණු ගෙඩි 4ක් විතර අරන් තියෙනවා. ඉතින් මේක ඔයාලා හදන කැඳ ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. තව උකු පොල් කිරි අඬු කෝප්ප 3ක් අරගන්න. මට ඒක මෙතනදී පෙන්වන්න බැරි වුණා. මුලින්ම හාල් ටික හොඳට හොදලා මේ වගේ බත් එක ඉදෙන්න වතුර තියාගන්න. ඊට පස්සේ අපි ඒකට සුදු ලුණු ටික මේ වගේ හීනියට කපලා දාගන්නවා. ඉඟුරු කෑල්ලත් මේ වගේ පොඩ්ඩක් තලාගෙන එකතු කරගන්න. ඒත් එක්කම රම්පේ, උළු හාල්, කරපිංචා මේ ඔක්කොම එකතු කරගන්න ඕනි. දැම්මම ලුණු එකතු කරන්න එපා. මොකද බත් එක ඉදිලා අපි පොල් කිරි එකතු කරන වෙලාවට ලුණු එකතු කරගන්න. දැන් මේක අපි සාමාන්‍යයෙන් අපි බත් එක උයනවා වගේ ලිපේ තියලා මද ගින්දරේ බත් එක උයා ගන්න. දැන් මේ විනාඩි 4කට විතර පස්සේ දැන් තාම බතර ටිකක් අමුයි. ඉතින් මම තව චුට්ටක් විනාඩි 2ක් විතර මේක ලිපේ තියා ගන්නවා. දැන් මේ තවත් විනාඩි 2කට විතර පස්සේ ඉතින් දැන් බත් එක ඉදීලා ඉතින් මම හැන්දෙන් මේ වගේ පොඩ්ඩක් පොඩි කර ගන්නවා. මේක බ්ලෙන්ඩ් කරන්න එපා. බ්ලෙන්ඩ් කරොත් කැඳ එකේ නියම රස සහ පෙනුම එන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ මම පොල් කිරි ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ හැන්දෙන් හොඳට කලවම් කරගන්න. ඔයාලගේ රස අනුව ලුණුත් එකතු කරගන්න. ඊට පස්සේ කැඳ එක උතුරනකම් මේ වගේ හැඳි ගගා පොඩ්ඩක් කලවම් කරගන්න. ඉතින් මේ කැඳ එක ලංකාවේ වගේම ඉන්දියාවෙත් ගොඩක් ප්‍රසිද්ධ කිරි කැඳ එකක්. ඉතින් මේකට ඔයාලට චිකන් තම්බලා පොඩියට කපලා එකතු කරගන්නත් පුළුවන්. එතකොට කැඳ එක තවත් රසවත්. කැඳ එක මේ වගේ රත් වෙනකොට හැන්දෙන් පොඩ්ඩක් කලවම් කරන්න. මොකද නැත්තම් කිරි කෙටි ගහන්න බලනවා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක හිඳ ගන්න පුළුවන්. ගොඩක් දියට නම් ටිකක් වෙලා රත් කරන්න. නැත්තම් පොඩ උක්කුවට වගේ ඕනි නම් ටිකක් වෙලා මේ තරම් වගේ මේ බුබුලු වෙනකන් තියාගන්න. දැන් මම ලිප නිවලා කැඳ එක මේ වගේ භාජනයකට දා ගන්නවා. මෙතනදී රම්පේ කොලේ ඔයාලට අයින් කරගන්න පුළුවන්. කරපිංච නම් එහෙමම තියන්න. මම නම් එහෙමම තියනවා ඉතින්. මොකද කරපිංච තියෙන නිසා කැඳ එක ගොඩක් සුවඳයි. ඉතින් මේ කැඳ එක හදන්න හරිම ලේසි. ගොඩක් වෙලා යන්නේත් නැහැ. අපිට හවසකට උනත් මේක හදා ගන්න පුළුවන්. හැබැයි මේ කැඳ එක බිව්වහම ගොඩක් බඩගිනි වෙනවා. ඉතින් ඇඟේ උෂ්ණ ගතිය තියන අයට ඇඟ සිසිල් කරගන්න වගේම කෑම රුචිය නැති අයට කෑම රුචිය වැඩි කරගන්නත් මේ කැඳ එක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලත් මේක හදලා බලලා මට කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.